විනාකිරි කිව්වම කවුරුත් දන්නේ කුස්සියට අවශ්‍ය කරන දෙයක් විදියටනේ. ඒ වුණාට ඒක කුස්සියටම විතරක් සීමා කරන්න එපා. අපි අද කියන්න හදන්නේ විනාකිරි ඔයාලගේ ගෙවත්තට උදව් වෙන්නේ කොහොමද කියලා. මේක හරිම වෙනස් මාතෘකාවක් කියලා ඔයාලට හිතේවි. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඉන්නකො. විනාකිරි වලට බල්ලන්, පූසන් සහ මීයන් කැමති නැහැ. ඔයාලගේ ගෙවත්තේ මේ වගේ සතුන් යන තැන් වලට සුදු විනාගිරි ස්ප්‍රේ කරලා තියන්න. එතකොට ඒ වගේ සත්තු ඔයාලගේ ගෙවත්තට එන එකක් නැහැ. ඔයාලගේ වත්තේ තියෙන මල් පෝච්චි වල පිටත මඩ දූවිලි තැන්පත් වීමෙන් අපිරිසුදු වීම ඔයාලා කාටත් ප්‍රශ්නයක් වෙලා ඇති. විනාගිරි මේකට හොඳ විසඳුමක්. 105 විතර විනාගිරි කෝප්පයක් අරගෙන වතුර කෝප්ප 3-4කට දාලා ඒකෙන් පෝච්චි වල පිටත හොඳට අතුල්ලා සෝදන්න. අලුතින් ගත්තා වගේ පෝච්චි ටික පිරිසිදු වෙන හැටි ඔයාලට පෙනේවි. විනාගිරි කියන්නේ කාබනික කෘමිනාශකයක්. කුහුඹුවන් නැති තැන් වලට විනාගිරි ස්ප්‍රේ කිරීමෙන් කුහුඹුවන් ඉවත් කරගත හැකියි. මේ ස්ථාන වලට කිහිප වතාවක් මෙසේ විනාගිරි ස්ප්‍රේ කිරීමෙන් කුහුඹුවන් නැත්තරම නැති වේවි. ඒ වගේම විනාගිරි කියන්නේ වල් නාශකයක්. ඔයාලගේ ගෙවත්තේ අනවශ්‍ය වල් පැලෑටි ඇති තැන් වලට විනාගිරි ස්ප්‍රේ කරන්න. 105 විතර විනාගිරි ගැලුමකට ලුණු කෝප්පයක්, විම් කුඩු මේස හැඳි දෙකක්, දෙහි යුෂ මේස හැන්දක් කියන අනුපාතයට මිශ්‍රණය හදාගන්න. මේ මිශ්‍රණය ස්ප්‍රේ බෝතලයකට දමන්න. දැන් මේ මිශ්‍රණය තනකොළ වලට ඉසින්න. කැපූ මල් වල දීව කාලය වැඩි කර ගැනීමටත් විනාගිරි භාවිතා කරන්න පුළුවන්. කැපූ මල් බහා තිබෙන ජලයට විනාගිරි මේස හැන්දක් හෝ දෙකක් එකතු කරන්න. හැබැයි දවස් 3-5ක් අතර කාලයකදී මේ ජලය ඉවත් කර අලුතෙන් ජලය හා විනාගිරි යොදන්න මතක තියාගන්න. පළතුරු මැස්සන් පළවා හැරීමට විනාගිරි යොදා ගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? පැණිතේ හැන්ද, ඇපල් සයිඩර් විනාගිරි කෝප්ප භාගයක්, චීනි කෝප්ප කාලක් සහ වතුර කෝප්පයක් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය විවෘත භාජනයකට දාලා පළතුරු ගස්වල එල්ලලා තියන්න. පළතුරු මැස්සන් මේ උගලට ආකර්ෂණීය වෙනවා. මෙය ගෙමස්තන් සඳහාත් හොඳ විසඳුමක්. අසලියා, ගාඩිනියා සහ රෝඩෝඩෙන්ඩ්‍රන් ශාක ආම්ලිකතාවය ප්‍රිය කරන ශාක. මේ නිසා මේවාට වතුර දමන විට වතුර ගලුමකට විනාගිරි කෝප්පයක් විතර දාලා මේ ශාකවලට යෙදීමෙන් වඩා හොඳ වර්ධනයක් දකින්න පුළුවන් වේවි. ශාකවලට වැළඳෙන දිලීර රෝගවලට විනාගිරි හොඳ ප්‍රතිකාරකයක් වෙනවා. පැල විනාශ කරන ගොළු බෙල්ලන් සහ හංගොල්ලන් විනාශ කිරීමට විනාගිරි යොදා ගන්න පුළුවන්. අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ විනාගිරි අවශ්‍ය ආහාර සකස් කරන්න විතරයි කියලා නේද? ඔයත් මේ දේවල් කරලම බලන්න. ඒ වගේම අදහස් කමෙන්ට් කරලා අපිව subscribe කරලා යන්නත් අමතක කරන්න එපා.